යාළුවනි ඉතින් අද ගොඩක් දවසකින් මට ගොඩක් වීඩියෝ දාන්න බැරි වුණා. ඉතින් ඒ ගණන් ගන්න එපා. ඉතින් අද කරන්න යන්නේ යටි මොන්ස්ටර් කියලා තියෙන ගේම් එක. මම මේකේ මේකේ තියෙන විස්තර ටික මම ඔයාලට දාලා තියෙනවා. මම කැමතිම ෂොට් ටික තමයි මේක. ඉතින් මේක එනවා යටි තුන්ට තියන්න තිය අර එකක ඉන්නේ ඔකට මම තියනවා. ඔය එහෙම ගන්න තියෙන අර අතන තියෙන්නේ මේ එයාලගේ හෙල්ත් එක උඩ තියෙන්නේ කහ පාටින් වගේ ඒ මගේ හෙල්ත් එක. ඉතින් අපි ප්ලේ කරලා බලමු. මේක මගේ බල්ලට ගහන්න දෙනවා. හිටපිය තොට දෙන්න. ගියානේ බයි බලන්න ඒකෙත් ඇති. නෙවුම් බයයි මට. බලමු තව එකෙක් එයිද කියලා. නෑනේ. තියෙනවා තු මට ගහන්න දෙනවා. බල්ලට ගහනවා මදිවට මටත් ගහන්න දෙනවා මේක. කියන්නේ තොට. තව එකෙක් කෙනා තියෙනවා. දැක්කනේ. වෙන තැන් වලටත් වදිනවා ඉතින්. වෙන තැන් කිව්වට ඒක ඕනේ එක්ක. ඔන්න තව එකෙක් කෙනා හිටපිය තොට දෙන්න. මේකට වයි චු ෂි නෝට බල් වෙලවනවා වගේ බෑනේ. පුවන්න ඒ බල්ලටත් එඩිටිය වෙනවනේ ඉතින්. බෑනේ කරන්න. අපි බලමු ඉතින් තව. මේ සත්තු මට බයයි. ඔයාලට පේනවනේ දෙන්නම. මේ සත්තු ගොඩේ මට බයයි. කොයි ආයේ නැද්ද? බය දැන් නම් බය වෙලා හොඳටම. අමේන් ෂි ඇඟේ එල්ලෙන්න. කියන්නේ තව එකෙක් ඉන්නේ අර. ඕකද කොද? ෂි. ආව්. ඔන්න මම පළවෙනි ඔක්කොගේම හෙල්ත් ටික අඩු කරගත්තා. ඉතින් බලමු අපි තව එකෙක් එනවාද කියලා. නෑනේ. මට බය වෙලාද? අම්මට සිමේනේ. නැගලා එන්න හොඳට. අපි මේ ගන්න. හරි. මේන්නේ තව එකක් තොට දෙනවද? චොටි අම්මි උණ්ඩත් ඉවරුණා. අපි උණ්ඩ ටිකක් අරන් එමු ඉක්මනට. අපි උණ්ඩ ටිකක් ඉක්මනට ගමු. ඒ මොනවද? අවුලක් නේ ඌවා වැඩක් නේ. හෙල්ත් එකක් පොඩක් වැඩි කරා. උණ්ඩ ටිකකුත් උණ්ඩත් ගමු අපි. මේකට උණ්ඩද දාන්න කියලා මන්ද උණ්ඩ නිතින් දාන්නේ. අනේ මන්ද කමෙන්ට් එකක් දාන්න. බලමු ඇයිද කියලා. තාම නෑනේ. අපි බලමු තව ටික වෙලාවක්. මුන් ආයෙත් ආන්නෙන්නේ. අර එන්නේ. ඒ ගොබ්බියෝ පිටි මොකක්ද උනේ? මට පිටිපස්සෙන් ඇවිල්ලා ගහුවනේ. බලහන්කෝ ඒකෙත් වැඩි. මම පිටිපස්සෙන් ඇවිල්ලා ගහනවා නම් මම ඉස්සරහින් ඇවිල්ලා ගහන්නේ. පේස් ටු පේස් වරෙන් නැත්තම් තොපිට දෙනවා. උඩ යන්න. උඩ යවන්නේ කොහොමද? ජෙට් එක බදලා යවමු. අවුලක් නෑනේ. අනේ මන්ද. යමුත් මට බයයි. යක්කුණ්ඩ බය නැති එකේ මට අනේ මන්ද. ගාන දෙනවා ගාන දෙකක් උඩින් යන්න. නෑ මක ඔයනේ චු බලලට ගහන්න දෙනවා. තොට දෙන්නේ පාස පැත්තකට විතර. ආයෙ නෑ වගේ. ඉන්න සෝරි අමුතු වුණා. ඉන්නානේ. අපි බලමු. එන්නේ තව එකක් තියෙනවා. චු ෂි ඊයර මේ තව ටිකෙන් මොකෙද බල්ලටත් දු මේක තොට දෙනවද? මගේ තෙල්ට කඩුයි. අඩු යනවා. ආමේ ගානවා කියලා ඔක්කොම මොහොම ගහනවා. මගේ හෙල්ට කඩු කරගත්තනේ. මගේ හෙල්ට කඩු වෙලා තිබුණ නැත්නම් දෙනවා උන්ට. පොඩක් ලැග් වෙන ගතියක් ඇති. ලැග් වෙන හින්දා ඉතින් අවුල්නේ. ලැග් වෙනවා ඉතින් කොහොමද? මගේ ෆෝන් එකේ ලැග් වෙනවා. මගේ නෙවෙයි මේක. මගේ අපේ තාත්තගේ මේක ෆෝන් එක. මම ඒකෙන් තමයි රෙකෝඩ් කරන්නේ. හරි දැන් ඒක වැඩක් නෑ. තාම නෑනේ මේ සත්තු තමයි ඉතින්. හියටි කියන්නේ සතෙක්ද රාක්ෂසෙක්ද නේ මන්ද. ඔය ඉන්නේ කට තියෙනවා දෙකක් තියෙනවා. අද තුනක් තියන්නේ දිව්වද. ඉන්නකෝ 3-4 තියන්න ඕන මුන්ට වදින්න. මම මේ නිකන් සාමාන්‍ය එකෙක් කියලා හිතනවා ඇත්තේ. මේ වෙනවා මෙතන දෙනවා උන්ට වෙලාව කල්ලාගෙන. කොයිද? තව එන්න ඇති වෙනකන් එන්න ඔයාලා. ඔය එන්නේ අච්චු ෂි කට තුනක් ගහනවා. නෑ බැරි වුණා එකයි. ෂු අපේ ඇති. මේ නිකම්ම ගහන්නව. නිකම්ම නේ. ඔකට තුනක් තියෙනවා. අනේ මන්ද මේක ලැග් වෙන එක තමයි අවුල. දැන් මම උන්ට 5-6 තියලා යවන්න. මම දැනට උපරිම තියලා තියෙන 4යි මේකේ. ෂු මම ගානෝ. හෙල්ත් එකක් අඩුණා. ඉක්මනට රන් හෙල්ත් උණ්ඩකුත් ගමුද? ඕනේ උණ්ඩකුත් ගමු. අපි බලමු මට කල්පනා වෙන්නේ උණ්ඩයක් ගන්නවද නැද්ද? උණ්ඩයක් ගමු. මොනවා එදිනවද මන්ද? හරි
හරි ඉතින් ඔයාලට තව දෙයක් කියන්න තියෙනවා. හොල්මන් පොවිට් කියලා කෙනෙක් ඉන්නවා. එයාවත් subscribe කරන්න. මම එයාගේ YouTube channel එකේ link එක යටින් දාලා තියන්නම්. ඔයාලා ඉතින් එයාව subscribe කරන්න. හොඳයි නම් හොඳයි තමයි ඉතින් යකෝ. බලමු තව යක්කු රාක්ෂසෝ ඉන්නවා නම් එන්න ඔක්කොම තියන්නම් මං කුඩු වෙන්න. ඔකාද මරනවා. ඔකව මරලා යවන්න. බැරි වුණා. මෙයාව අයාව ඉවරයි. එයා ඊළඟ සැරේ ආවොත් ඉවරයි. මෙයාද මන්ද දෙවනියාට ඉන්න එක්කෙනා ඉවරයි. අයාව. අර දෙවනියාට ඉන්නේ. එයා ආවොත් නම් අය ඉවරයි. කොහොමද අවුලක් නැහැ. මේක අපි උණ්ඩ ටිකක් කරන් ගියා. උණ්ඩ ඇති වෙනකන් එන්න අවුලක් නැහැ. ඔය ටික ඇති. මට ඔඩි අර බෝම්බ පුපුරනවා දන්නේ. මේ තියෙන මොනවද දන්නේ. මම මෙහෙට ආවෙත් නෑ. මම ඇවිල්ලා තියෙනවා කලින් ප්ලේ කරද්දි. ඒක channel එකේ තිබ්බේ නෑ. ගණන් ගන්නවා. අපි බලමු. යටිලා ඔයාලා කොහෙද? යටිලා. කොයි මේ යටිලා? අපි එකාට නම තියමුනේ. ඔය පළවෙනියට මින්න එකාට සිරිමල්. ඔය එන්නේ මොකක්ද? ඒක මොකක්ද? පළවෙනි එක. පළවෙනි එක. ඌ සිරිමල්. මේක මොකක්ද? ඌ නාමල්. නාමල් හොඳයි. නාමල්. උට දෙකක්ම වැදුණා. ඌ නාමල් අනික තුනිමල් කියමු. නෑ තුනිමල් ලාටිනේ. අපි උට තියමු මූනේ අරේ. ඌ ඉවරයි. බලපන් උගේ ඉස්සරහට දාගෙන මූණ අනිත් පැත්තට දාගෙන. අර කියන්න එනවද මම මේ කියන්නේ. ඊට පොටක් දෙනවට. හරි දැන් ඉතින් එච්චර නේ. තව විනාඩි 4කින් වීඩියෝ එක ඉවර කරන්න මං හිතන්නේ. ඔයාලා හිතනවා කියලා නේ. මම එහෙම හිතන්නේ. ඔකට දෙනවද 3ක්වත්? නෑ 3ක් බැරි වුණා. එකයි දෙන්න පුළුවන්. බලමු තව උණ්ඩයක් මල් ළඟ තියෙනවා. එකක් ගණන් ගන්න පාර. කොයි මේ යක්කු කොහෙද? යක්කු කොහෙද ඉන්නේ? යක්කු ඔය එන්නේ. ඔකට අද කෙලිනවා. මට ඔය තව කෙලියක්. කෙලිය තාප්පට ඕක මටත් කෙලියයි ඇස්සේ. මට කෙලියට වැඩක් නෑ. මල් ළඟ මේ මැෂින් එකක්ද මොකක්ද තියෙනවා. මේක මැජික් ඖෂධයක්. මැජික් ඖෂධයක් කියලා. මරුණාම තමයි සැප නෑ. සැප මොනවටද බං? සැප ඕනේ. අපි බලමු දාරකට වෙඩි තිය. අම්මේ. කොත් තුනේ නන්නේ. අනේ ඒක වැඩක් නෑ. අපි උණ්ඩකුත් ගමු. හරි. දැන් ගියා. දැන් ඔන්න තියන්න තියෙන කුඩු වෙන්න අරුට. දැන් නම් මම එකෙක් මරනවා තව හෙල්ත් එකක් ගන්න කලින්. තව හෙල්ත් මේ මොකද්ද මේ? මොකද්ද උනේ? මොකද්ද ඇත්තටම උනේ? අනේ මන්ද. මම ගියේ දුර එකපාරටම හෙල්ත් ගත්තේ නෑ. මන්නේ කියන්නේ තව හෙල්ත් එකක් ගන්න කලින් මම අරුම මරනවා. සෙල්ලන්නේ මරනවා. කෑලි කරනවා. කුඩු කරනවා. දන්නවනේ වැඩ. කොයි දැම්මෝ? එන් ආරෙන් ඔකට 3-4ක් තියනවාද? හරි, තව එකක්. ඌ නැවතිලා හිටියා. අපරාධ මට ඒ වෙලේ ගොඩ වෙලා තියාගෙන ඉන්න. කොහොම වගේද? ඇත්තම කිව්වොත් මුන් දැන් මට බයයි. මං දැන් මුන් ගොඩ මැරුවනේ. තවත් එයිද? කොහොමද උන් මැරෙනකන් එනවනේ. ගේම් එකේ හැටියට. අර තව එකක් තියෙනවා. යන ෂු. ගියානේ. සෝරි. අයන නෑ වගේ නෑ එනවනේ. අරෙන්නේ ෂු. ඔයාටද මැරෙනකන් තියෙනවා. නෑ බැරි වුණා සෝරි. බලමු තව එයිද කියලා. බලමු. ඔයන්නේ. පිටිපස්සට දුවන් දෙනවා. ඔය කුණ්ඩ ටික ලෝඩ් කරගෙනමු. එක්ක ලෝඩ් කරන්න නැතුව ඉන්න. බලන්නකො නේ මගේ වැඩ. ලෝඩ් කරන් දියා ඒ ලෝඩ් කරන් ආවේ. බලන්න ඔය දෙකයි. තව දෙන්නා ඉන්නේ. දෙන්න මරණාද හරි මං කිව්වේ හෙල්ත් එකක් ගන්න කලින් මං එක හරි මරනවා. මං කිව්වා. දැක්කා නේද මගේ වැඩ. දැන් අනිකව ගේමක් දීලා මරමුකෝ. ඌ නැද්ද? මම මුන් දෙන්න බැරුවට පස්සේ ඌ බය කොහෙට හරි වෙලා ඇති. ඔයාලා කතාවක් කියන්න උයරක. මේ ඔය එටීලා මම මේ පළවෙනි දවසේ මේ උන්ට ගැහුවල්ල. ඊට පස්සේ මට උන් ස්ටේ පෙන් සම්මත 6ක් හිටන් දුන්නා. මේන් ඌත් ඉවරයි. හරි ඉතින් ඔයාලා මේ ඒ කතාව මම පස්සේ ස්ටේ පෙන් සම්මත 6කුත් දුන්නා යාලා මට. කොහොමද නේ වැඩ? හරි ඉතින් ඔයාලා මේ ගේම් එකට කැමතිලා ලයික් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න, ෂෙයා කරන්න. ඔයාලා ඊළඟට කැමති ගේම් එක කමෙන්ට් කරන්න මට. එහෙනම් කොළෝ අපි